අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න ආවේ අයනික සමතුලිතතාවය පාඩමේ එන එක ගැටලුවාකාරයක්. ඒක මම මේ කතා කරන්නේ 1984 MCQ එකක්. ඒ කියන්නේ මේක pH සම්බන්ධයි. හරි. මේ ගාන කොහොමද හදන්නේ කියලා අපි සාකච්ඡා කරන්න යමු. දැන් ගානේ මෙහෙමයි තියෙන්නේ. පහත් සඳහන් ජලීය ද්‍රාවණවල pH අගයන් වැඩි වෙන ආකාරයට සකසන්න. හරි. මෙන්න ಜಾති හතර තියෙනවා. HCl, sulfuric, sodium hydroxide, ඇසිටික්. හරි. එතකොට මේක අපි සලකමුකෝ මේ උෂ්ණත්වය සෙල්සියස් 25 කියලා. ගන්න දෙන්න ඕන එක. නමුත් සාමාන්‍යයෙන් අපි 25 තමයි සලකන්නේ. එතකොට මේකේ අපි ගත්තොත් 7 pH 7ට වඩා අඩු කට්ටිය අම්ල විදිහටත් pH 7ට වඩා වැඩි කට්ටිය බෂ්ම විදිහට සලකනවා. හරි. එතකොට pH වැඩි වෙන පිළිවෙලට සකසන්න තියෙන්නේ. එතකොට මෙතන ඉන්න අම්ල සහ බෂ්ම මුලින් වෙන් කරගමු. මෙතන මේ HCl කියන්නේ අම්ලයක්, සල්ෆියුරික් කියන්නේ අම්ලයක්, ඇසිටික් කියන්නේ අම්ලයක්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බෂ්මයක්. එහෙනම් අපිට මෙතනින් කෙලින්ම තෝරන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි වැඩිම pH එකේ තියෙන. ඒ කියන්නේ 7ට වඩා වැඩි. ඒ කියන්නේ C කියන උත්තරය තමයි වැඩිම එන්නේ. C කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මේ තුන් දෙනාගෙන් කවුද කියලා බලන්න යන්නේ. එතකොට මේ තුන් දෙනාගෙන් අපි බලමු දැන් මෙන්න මේකේ pH වල අම්ල තියෙනවනේ. ඒ අම්ලවල ආම්ලික ප්‍රබලතාවය වැඩිම කෙනා ප්‍රබල බෂ්ම පවතින්නේ මෙන්න මේ pH 1 2ට අන්න ඒ ආසන්නයේ තමයි පිහිටන්නේ. එතකොට දුබල අම්ල පිහිටන්නේ මේ 7ට කිට්ටුවෙන් 5 6 7 අන්න ඒ වගේ. එතකොට මෙතන මේ අම්ල තුනෙන් ප්‍රබල සහ දුබල විදිහට අපි වෙන් කරගමු මේ අම්ල ටික. එතකොට HCl කියන්නේ ප්‍රබල අම්ලයක්, සල්ෆියුරික් කියන්නේ ප්‍රබල අම්ලයක්, ඇසිටික් කියන්නේ දුබල අම්ලයක්. දුබල අම්ලයක්. එතකොට මේ තුන් දෙනාගේ සාන්ද්‍රණත් සමානයි. හරිද? එතකොට මේ දුබල අම්ලයක් හන්දා එයාගේ තමා ඊළඟට pH වැඩි. ඒ කියන්නේ pH එකේ 7ට වගේ ටිකක් ආසන්න 6 5 ඒ වගේ ආසන්නයේ තියෙන්නේ. හරිද? මේ ගෙස් කරලා කරන්නේ. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් pH එකේ සාමාන්‍යයෙන් 12 වගේ වෙනවා. හරි. අපිට මේකේ කැල්කියුලේෂන් වෙනම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දුබල අම්ලයට සහ මේ බෂ්මයට, මේ ප්‍රබල බෂ්මය. හේතුව ඒක අපිට බලලා ගන්න පුළුවන්. එතකොට HCl සහ සල්ෆියුරික් කියන දෙන චුට්ටක් අපි සලකලා බලමු. HCl කියන කෙනා කොහොමද ඉන්නේ ජලීය ද්‍රාවණේ? ජලීය ද්‍රාවණේ H+ සහ Cl- විදිහට කැඩලා ඉන්නේ. හරි. එතකොට මෙතන HCl ගේ සාන්ද්‍රණය 0.01යි. එහෙනම් H+ ගේ සාන්ද්‍රණය 0.01යි. ඒතර අපි මේකට pH දැම්මොත් pH සමාන ඍණ log කීය දෙන්නේ 0.01යි. ඒතර අපිට මේක ලියන්න පුළුවන් ඍණ log 10 පාදයට ඍණ 2 කියලා ලියන්න පුළුවන්. එතකොට මේ ඍණ 2 බලය log ගණක ඉස්ස හැදෙනවා. ඍණ 2 log 10 පාදයට තියෙන මේක තමයි 10 පාදයට 10. එතකොට මෙතන ඍණ ධන log 10 පාදයට 10 කියන්නේ 1යි. එතකොට උත්තරේ 2යි. එතකොට සල්ෆියුරික් දැන් අපිට අවශ්‍යයි. සල්ෆියුරික් කොහොමද තියෙන්නේ? H2SO4 ඊතලයක් දෙකක් H+ ධන SO4 2-. එතකොට ආරම්භක සාන්ද්‍රණය දීලා තියෙනවා කියලා 0.01ක්. හරි. එතකොට මෙයා මෙන්න මේ විදිහට කැඩුණාට පස්සේ මෙතන H ලා දෙකක් පිට වෙනවා. ඒ කියන්නේ 0.02යි. හරි. දැන් අපි මෙන්න මෙයාටත් pH දාමු. pH දාපුවම ඍණ log 0.02යි. හරි. මෙතනින් ලියන්න පුළුවන් ඍණ log අපිට ලියන්න පුළුවන් මේක කොහොමද? 2 ගුණ කිරීම 10-2යි. එතකොට මට මේක ලියන්න පුළුවන් මේ විදිහට. log 2 එකතු කිරීම log 10-2. මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට ඒ විදිහට ලියුවාම මොකක්ද දෙන උත්තරේ? හරි. මම මෙතන ආපහු එන උඩට ඒක ලියන්න පුළුවන් මෙහෙම pH මෙතන ඍණ ලකුණෙන් ඇතුළට ගුණ කරනවා. එතකොට මෙහෙම කරන්න පුළුවන්. කොහොමද
මෙන්න මේ විදිහට log 2 ඍණ මෙන්න මේ දෙක මෙතන ඉස්සරන. එතකොට ඍණ දෙවතාවක් log 10. හරි. එතකොට මෙතනින් බලා ගන්න පුළුවන් කොහොමද? මෙන්න මේ විදිහට log 2යි මෙතනින් එනවා කීයද? මේකේ අගේ 1යි. එතකොට මෙතන දෙකක් කරලා log 10 පාදෙට 10 කියන්නේ 1යි. එතකොට log 10 පාදෙට 10 කියන්නේ 1යි නම් මෙතන 2 එනවා. එතකොට අන්තිමේට මේ ඍණෙන් වරහන් ඇතුළට මේ ගුණ කරාට පස්සේ 2 ඍණ log 2. හරිනවා. එතකොට මෙතන දැන් දෙකෙන් යම් අගයක් අඩු වෙනවා. ඒ කියන්නේ 1 ගානක් එන්නේ. මෙතන තියෙන්නේ SCl කීයද? 2. එහෙනම් අඩුව වෙන්න ඕනේ කවුද? සල්ෆියුරික්. හේතුව දෙකෙන් අඩු වෙන්න ඕනේ log 2ක්. ඒක දෙකට අඩු වෙනවනේ. මෙතන ගෙනින්ම 2 තියෙනවා. ඒ කියන්නේ SCl තමයි මෙතෙන් එන්න ඕනේ. ඒ විදිහට අඩුව pH එකේ තියෙන්නේ B. එතන මෙන්න මේක තමයි මෙන්න මේ හතර දෙනාගේ pH එකේ අඩු එකේ ඉඳලා වැඩි එකට යන්නේ. හරිද? ගත්ත තර්ක ටික ලස්සනට පිළිවෙල තියෙනවා. කොහොමද අම්ල භස්ම වෙන් කරා? ඊපස්සේ අම්ල වල ඉන්න කට්ටිය ප්‍රබල දුබල විදියට ගියා. ඒතර දුබල කට්ටිය pH 4 ළඟයි. එතකොට ඉතුරු කට්ටිය ගත්තා දෙන්නගෙම සාන්ද්‍රණ සමානයි. එතකොට දෙන්නගේ ජලීය ද්‍රවණි කොහොමද ඉන්නේ කියලා බැලුවා. ඒ කියන්නේ ජලීය ද්‍රවණය H+ නිකුත් කරන විදිහ බැලුවා. සල්ෆියුරික්ගෙන් දෙකක් එනවා. HCl ගෙන් එකක් එනවා. එතකොට එහෙම බලපුවාම HCl ගේ pH අගයට වඩා සල්ෆියුරික් ගේ pH අගය අඩුයි. ඒතර මේ විදිහ තමයි තියෙන්නේ. ඒතර මේ ආකාරයේ තවත් ප්‍රශ්නත් එක්ක අපි ඉස්සර වීඩියෝ වල හම්බෙමු. එතකන් ආයුබෝවන්.